හායි යාළුවනේ කොහමද ඔයාලන්ට මට මතක නෑ මේ වීඩියෝ එක මම ගත්තේ නම් කවද්ද කියලා. හැබැයි අරගෙන දැන් දවස් දෙක තුනක් වෙනවා. මොකද මට එඩිට් කරලා වොයිස් කරලා දාගන්න බැරි වුණා. ඉතින් මේ හවස් 5:05ට විතර ඇති. අපේ මිදුල හොඳටම කැලේ වෙලා තිබුණේ. අපි දැන් මිදුල උදුළු ගන්න නැහැ. මොකද අපි අර කුඹුරේ මිදුල මේ ගේ හදලා තියෙන නිසා අපේ මිදුල මඩ වෙනවා උදුළු ගෑවට පස්සේ. ඒ නිසා අපි දැන් තනකොළ සම්පූර්ණයෙන්ම වවලා තියෙන්නේ. ඉතින් තනකොළ හොඳටම වැවිලා තිබුණේ. මට වීසි කැටි ගහන්නත් බෑ. මං ගහනවා සාමාන්‍යයෙන් මට අමාරුයි මේ දවස්වල. අත රෙදෙනවා. ඉතින් හස්බන්ඩ් ඇවිල්ලා හිටපු නිසා එයා ඒ වැඩේ කරලා දුන්නා මට. මමත් ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිද හිටියා. මම හැබැයි එයාට කරපු උදව්වක් නෑ. ඉතින් එයා ඔය වැඩේ ඔය විදිහට කරනකම් මට හිතුණා ගිහිල්ලා මම ඉතුරු ගෙදර වැඩ ටික කරගත්තා නම් හොඳයි. මොකද මෙතන හිටියොත් එයාටත් මගෙන් වැඩකුත් නැහැ. මම එයාට වැඩක් කරන්න දෙන්නෙත් නැහැ කියලා. ඉතින් එයා ඔය විදිහට මිදුල ඔක්කොම වීසි ගහලා ඊට පස්සේ අපේ පොඩක් ඉලුක්ගත් කෑල්ලක් තියෙනවා. ඒකට ගිනි තියලා තිබ්බා. මම ඉතින් එයාට ඒ වැඩේ පාඩුවේ කරගන්න දීලා මම හදන්නේ දැන් රෑ කෑම හදන්න. ඔයගොල්ලෝ දන්නවනේ මම පෝස්ට් එක ෂෙයා කරපු නිසා මම අද රෑ කෑම වල මොකද්ද හදන්නේ කියලා. මං හදන්නේ ඉන්දියාප්ප හදා ගන්න අද රෑට. ඉන්දියාප්ප හදන්න මම මේ සැරේ ගෙනාව වෙනද නම් ගේන්නේ පැකට් ඉන්දියාප්ප පිටි. මේ සැරේ ලූස් කිරලා ගන්න තියෙන ඉන්දියාප්ප පිටි අරගෙන ආවා. කිරලා මම ඔය ටිකක් අයින් කරනවා අනේ මේ වැඩි වෙයි අපරාධනේ හිමුනොත් කියලා. ඒ වුණාට මම පස්සේ ඉතින් ඔය ටික ඔක්කොම මේ එකතු කරගත්ත ඉන්දියාප්ප පිටියකට. ඉතින් ඉස්සෙල්ලාම ඉන්දියාප්ප පිටි ලොකු භාජනයකට අරගෙන ඒ ටිකට ලුණු එකතු කරලා හොඳට කලවම් කරලා වතුර එකතු කරලා හොඳ මිශ්‍රණයක් හදා ගන්නවා. මිශ්‍රණයක් කියන්නේ දියාරුවට හදා ගන්න එපා. සාමාන්‍යයෙන් අපිට අත්තට දැනෙනවානේ රොටි හදනවට වඩා ටිකක් දියාරුවට හදා ගන්න. ඉතින් මම ওই විදිහට පිටි ටික ඔක්කොම අනලා පැත්තකින් තියා ගන්නවා ඉස්සෙල්ලාම. ඉතින් ඔය ටික ඔය විදිහට වහලා අරන් තියලා මම දැන් හදන්නේ ඉන්දියාප්ප වටි ටික පිහදලා පොල් තෙල් ටිකක් දාලා මේකේ හසුර ගන්න. මම මේ ඔත්තන්ට ඔය කඩදාසි කොලයක් එකතු කරගන්නේ මේ දැන් ඔය ඉන්දියාප්ප මිරිකනකොට ඒ පිටි හැම ඔය ප්ලේට් එක උඩට වැටෙනවා. එතකොට ප්ලේට් එකත් සවුත් වෙනවනේ. ඒ නිසා තමයි මම ඔය කොලයක් එකතු කරගන්නේ. ඉන්දියාප්ප වටි වල තෙල් ගන්න ඉක්මනට ඉන්දියාප්ප ටික ගැලවෙන්න. මම ඉන්දියාප්ප වටි වල තෙල් ගන්නවා. ඉන්දියාප්ප මිරිකන වංගෙඩියෙත් පොල් තෙල් ටිකක් ගා ගන්නවා. එතකොට ඉක්මනින් අර අත තද කරන්න ගුංගක් ඕනේ. ඉක්මනින් පිටි මිරිකෙනවත් ඒ වගේම ඉන්දියාප්ප ටික ඉක්මනින් ගැලවෙනවත් වටි වල තෙල් ගා ගත්තා. ඔයගොල්ලෝ ඉන්දියාප්ප හදන ලාවට ඒක try කරලා බලන්න. ඇත්තටම පට්ටම ලේසි. ඔය විදිහට හැම ඔක්කොගෙම තෙල් ටික ගාගෙන මම දැන් හදන්නේ ඉන්දියාප්ප ටික මිරිකලා ලිපෙන් තියාගන්න. බලන්න මම අත හුඟක් තද කරන්නෙත් නැහැ. හැබැයි ලේසි වෙමම ඉන්දියාප්ප මිරිකෙනවා. මේ ඒක ඇත්තටම ලේසි නැත්තම් ඉන්දියාප්ප හදලා ඉවරනට වඩා මහන්සි. ඒ නිසා
ඉතින් මං අද ඉන්දියාප්ප තම්බ ගන්න ස්ටීමර් එකේ නෙමෙයි රයිස් කුකර් එකේ ස්ටීමර් එකේ. ඒකට ගොඩක් අහුරන්නත් බෑ. ඒ නිසා මං ওই විදිහට රයිස් කුකර් එකේ ස්ටීමර් එකට ඉන්දියාප්ප තට්ටු ටිකක් තියලා වහගත්තා. ඉතින් ඒ ටික තැම්බෙනකම් මම ඉතුරු ඉන්දියාප්ප වටි ටිකට ඉන්දියාප්ප මිරික ගන්න හදන්නේ. මේ මොකද එතකොට ඒ ටික බානකොට මට පුළුවන් අනිත් ටික එකෙන් තියන්න. එතකොට ලේසි වැඩේ ඉක්මනින් වෙනවා. ඔයගොල්ලෝ හරියට මම හිතන්නේ මේ බලන්න මම ඉන්දියාප්ප හදන වීඩියෝ දෙවෙනි එක. ඉතින් ඔයාලා හිතනවත් දාන්න මම හැමදාම එකම වීඩියෝ එකක් වගේ දාන කෙනා හැමදාම එකම රෙසිපි එක වගේ දානවා කියලා. එහෙම නෑ මම ඒවා වෙනස් කරනවා. ඒ කියන්නේ එක එක වෙනස් ක්‍රම වලට හදන්නේ. මම කලින් සැරේ ඉන්දියාප්ප රෙසිපි එක ගෙනාවේ චිකන් එක. මේ සැරේ ඉන්දියාප්ප රෙසිපි එක ගේන්නේ වෙනම හොද්දක් එක. ඉතින් එහෙම වෙනස් කර කෑම හදන එක තමයි මගේ choice එක. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. ඔය වෙලාවෙදී මම ඉන්දියාප්ප ටික ඔක්කොම හදලා ඉවරයි. ඉන්දියාප්ප ටික ඔක්කොම හදලා ඉන්දියාප්ප හදන්න ගත්ත භාජන ටිකත් සෝදලා ඉවරයි. එතකොට මගේ ඔළුව නිදහස් නැත්තම් ඒ ටික හැමතැනම දාගෙන ඊට පස්සේ හොද්දක් හදන්න අරගෙන එහෙම එපා වෙනවා. ඒ නිසා මම හැමදාම ඉන්දියාප්ප හදනකොට ඉන්දියාප්ප ටික හදලා ඒ ටික පැත්තකින් තියලා ඒ වට්ටි ටික වංගෙඩිය ගත්ත භාජන ඔක්කොම සෝදලා අස් කරලා තමයි හොද්දක් හදන්න ගන්නෙ. ඉතින් මම අද හොද්දක් විදියට හදන්නේ පරිප්පු හදනවා. ඊට එහා ඉන්න මුකුත් හදන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. මොකද මේ පරිප්පුව හදලා පොල් සම්බලයක් වගේ හදලා ගත්තම ඉන්දියාප්ප කන්න නෙවෙයි මරන්න පුළුවන්. ඉතින් මම එකතු කරගන්නේ පරිප්පු එකට ලුණුයි, කාර පිංචයි, කහයි. ඔයාලා දන්නවා හොදි හදනකොට මම කහ විතර එකතු කරගන්න කියලා. හැබැයි අද අමු මිරිස් එක ඉවර වෙලා නිසා මම මිරිස් කුඩු චූට්ටක් විතර එකතු කරගත්තා. නැත්තම් අර කිසිම මේ මිරිස්සර ගතියක් නැති නිසා. ඉතින් ওই විදිහට පරිප්පු එක ලිපෙන් තියලා මම ඊගාවට හදන්නේ සම්බෝලයක් හදාගන්න. අමු පොල් සම්බෝලයක් තමයි හදාගන්නේ. ඒකට මිරිස් කලලා අරවා මේවා කරලා දාන්න කම්මැලි ටිකක් හිතුණා. ඒ නිසා මිරිස් කුඩු එකතු කරගත්තා. ලුණු දාගත්තා, තක්කාලි දාගත්තා. එච්චරමයි දාගත්තේ. දෙහි ගෙඩියක්වත් දැම්මේ නැහැ. හැබැයි ඒක හුඟක් සැරට තිබුණා. ඒ හින්දා මේ පරිප්පු එකට අමු මිරිස් නැති එක එකෙන් වැහිලා ගියා. ඉතින් ඔය වෙලාව වෙනකොට මගේ පරිප්පු එකත් හොඳටම හරි ගිහිල්ලා සම්බෝලේත් හරි ගිහිල්ලා තියෙනවා. අපි දැන් හදන්නේ කණ්ඩ. ඉස්සෙල්ලාම ඉන්දියාප්ප ටිකක් පිගානකට බෙදාගත්තා. ඉන්දියාප්ප 10ක් 15ක් විතර ගන්න පුළුවන් ඉතින්. ඉන්දියාප්ප ටිකක් බෙදාගෙන පරිප්පු හොදි ටිකක් එකතු කරගෙන සම්බෝලේ ටිකක් දාගත්තා. බලන්නකෝ අද කෑම ටික අනිත් 10යිද කියලා. ඉතින් අදත් රසපාට කෑම පිගානයක් පෙන්වනින් ගමන් මං ගිහිල්ලා එන්න. මං ආපහුලුත් වීඩියෝ එකකින් නිකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා අමතක කරන්න එපා. මං ගිහින් එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. bye.